සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මම වෙනද වගේම අරන් ඇවිල්ලා තියෙනවා ලස්සන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මෙන්න මේ වගේ ලස්සන එක කාටුන් කැරක්ටර්ස් බන් එකක් විදියට හදන්නේ කොහොමද කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ගොඩක්ම කැමති වෙන්නේ පොඩි කට්ටිය. පොඩි අය ඉන්න ගෙවල් වල උපන්දින සාදවලටත් මේ වගේ කියුට් බනි බන්ස් හදලා එයාලගේ හිත සතුටු කරන්න ඔයාලටත් පුළුවන්. ඉතින් අපි ඉක්මනටම බලමු කොහොමද මේ ලස්සන බන්ස් ටික හදාගන්නේ කියලා. මම මුලින්ම මද රස්නේ තියෙන කිරි මිලිලීටර් 180ක් අරගෙන තියෙනවා. අපි ඒකෙන් ටිකකට ඊස්ට් තේ හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඒ ඊස්ට් ටික පිපෙන්න ලේසි වෙන්න අපි ඒකට දාගන්නවා සීනි තේ හැඳි දෙකක්. අපි මේ ඊස්ට් සහ සීනි ටික දිය වෙනකම් පොඩ්ඩක් කවලම් කරගමු. අපි ඒක මෝඩියකින් කවර් කරලා පැත්තකින් පිපෙනකන් තියමු. එතකන් අපි පිටි මිශ්‍රණය ලෑස්ති කරගමු. මම පිටි අරන් තියෙනවා ග්‍රෑම් 320ක්. අපි ඒ පිටි ටිකට ලුණු තේ හැඳක් පුරවලා එකතු කරනවා. ඊට පස්සේ අපි ඩිරෙක්ට් ඊස්ට් මිශ්‍රණයත් එක්ක එකතු වෙන්න නොදී ලුණු ටික පිටි එකත් එක්ක කවලම් කරගමු. ඔන්න ඉතින් අපේ ඊස්ට් ටික දැන් පිපිලා තියෙන්නේ. අපි ඉතුරු කිරි ටිකත් එක්කම මේ ඊස්ට් මිශ්‍රණය පිටි එකට දාගමු. ඊට පස්සේ තියෙන්නේ හොඳට මේ ටික මිශ්‍ර කරගන්න. ඔයාලට මේකට බිත්තරයක් උනත් එකතු කරගන්න පුළුවන්. මම අද බිත්තර එකතු කරන්නේ නැතුව තමයි මේ මිශ්‍රණය හදාගත්තේ. ඉතින් අපි මේක හොඳින් අතින් අනලා පිටි ටික හොඳට මිශ්‍ර කරගමු. අතේ නොඇලෙන පදම එනකන් අපි මේක අනා ගන්න ඕනි. ඊට පස්සේ අපි මේ වගේ මතු පිටකට මේ මිශ්‍රණය අරන් ඒකට එකතු කරනවා මේ වෙලාවේදී බටර් හරි මාජරින් හරි ග්‍රෑම් 40ක්. අපි ඒකත් දාලා හොඳට මේ මිශ්‍රණය අතින් අනාගමු. ඔයාලට මේ පිටි එක අනද්දී අතේ නොඇලෙන අතට හරි සොෆ්ට් ගතියක් දැනෙන තැනක් එනවා. අන්න එතනදී අනන එක නවත්තලා මේ විදියට රවුමක් ආකාරයට පිටි ගුලිය හදාගන්න. ඊට පස්සේ අපි ඒක භාජනයකට දාලා උඩින් කවර් කරලා ටික වෙලාවක් පිපෙන්න තියලා තියමු. මේ තියෙන්නේ එම පිපුණට පස්සේ තියෙන පිටි ගුලිය. මෙහෙම මැදින් තද කරපුවාම බලන්න පුළුවන් හොඳට පිටි පිපිලා තියෙන විදිය. ඉතින් අපි ආයෙත් මේ පිටිගුලිය මැට් එකට දාගෙන අපි ඒක දිගටි හැඩයට හදාගෙන කෑලි වලට කපා ගන්න තමයි මේ හදන්නේ. අපි මේ විදියටම පිහියකින් පොඩි කෑලි වලට පිටි ටික වෙන් කරගමු. ඉතින් අපි මේ පිටිගුලි ටික අතින් ටිකක් තද කරලා පැතිලි කරගෙන ඒක ඇතුළට මේ වගේ චොක්ලට් කෑල්ලක් හරි මිරිස් රසට හදපු මිශ්‍රණයක් හරි අපි මේක මැදින් තියාගමු. ඊට පස්සේ මේ වීඩියෝ එකේ පෙන්වන විදියට වටේ ටික ඇතුළට එකතු කරලා අරන් රවුම් ෂේප් එකට හදාගන්න ඕනේ. අපි මේ වගේ චූටි පිටිගුලි දෙකකුත් ඒ ලොකු පිටිගුලියට කන් විදියට තියලා වතුර වලින් අලවගමු. ඉතින් මේක පොඩ්ඩන්ට විශේෂයෙන් හදන නිසා පැණි රසටනේ වැඩිපුර කැමති. ඒ නිසා තමයි මම මේ ටිකට චොක්ලට් කෑල්ලක් මැදට දාගන්නේ. අපිට මේ කන්වල ෂේප් එක වෙනස් කරලා බනීස්ලා විදියටත් හදාගන්න පුළුවන්. එහෙම හදාගත්ත ඒවා මේ වීඩියෝ එකේම තියෙන ඔයාලා දකින්න ඇති. ඉතින් අපි මේ ටික ඊළඟට එග් වොෂ් කරලා බේක් වෙන්න දාගමු. බේක් කරනකොට මතක ඇතුව oven එක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න තියලා මේ බන් ටික දාගන්න. මට මේ ටික බේක් වෙන්න විනාඩි 20ක් විතරයි ගියේ. මේ තියෙන්නේ එහෙම බේක් වුණාට පස්සේ තියෙන විදිය. ඊට පස්සේ අපිට පුළුවන් ඩාර්ක් චොක්ලට් දිය කරලා ඒවා වලින් මේ විදියට ලස්සනට ඇස්, නහය, රැවුල වගේ ඇඳලා කියුට් ටෙඩි කෙනෙක්, කිටි කෙනෙක්, බනි කෙනෙක් විදියට හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මම එහෙම එක ෂේප්ස් වලට හදාගත්ත බන්ස් ටිකක්. ඒවා හරිම ලස්සනයි, ඒ වගේම හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන් ඔයාලගේ පොඩ්ඩන්ගේ උපන්දින පාටි වලට හවසට තේ වෙලාවට පුංචි සතුටු කරන්න ලස්සනට හදලා දෙන්න. ඉතින් මම මේ වගේම රස වීඩියෝ එකක් අරන් එනකන් අපේ channel එක subscribe කරලා තියන්න. bell icon එකත් click කරන්න. අපේ වීඩියෝස් වලට like කරන, comment කරන, share කරන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.